හයි බොයිස් ඉතින් අපි ආයෙත් අලුතෙන් ගේම් ප්ලේ වීඩියෝ එකක් ගෙනවා මේ තමයි ඉතින් අයිස් කියලා හොර ගේමයක් මේක ඉතින් වෙන්නේ අපි පාලු ගෙදරකට යනවා අපි ඒක රංකාසි මලු 20ක් හොයාගන්න ඕනේ 20ක් හොයාගෙන එස්කේප් වෙන්න තියෙන්නේ දැන් අපි ගේම් එක ගහලා බලමු මේක ඕගොල්ලන්ට MB100 එකටත් අඩු ප්‍රමාණයකින් ගන්න පුළුවන් ඕගොල්ලන්ගේ App Store එකකින් හරි Google Play Store එකකින් හරි දැන් අපි ගේම් එක ගහලා බලමු මේකේ ඉන්නේ හිස නැති අවතාරයක් අපි අවතාරයෙන් බේරලා යන්න ඕනේ අනිත් එක මතක් කරන්න ඕන ඔයාලට මේ බිත්වල තියෙන S වර්ගේ ලකුණු එහෙම තියෙනවා නම් එහෙම ඒව එකතු කරගන්න ඒවයින් අපිට පුළුවන් මේ හොල්මන් ඉන්න තැන බලා ගන්න ඒවා ඉතින් ගොඩක් වටිනවා අපිට මේ සාමාන්‍යයෙන් හැංගිලා හැමින්නකොට දැන් මාන් එහෙමත් මේක ගහද්දී පොඩ්ඩක් බයත් වුණා මොකද මේකේ හොරර් ඉෆෙක්ට් එහෙම සුපිරිය තියෙන හින්දා පොඩ්ඩක් අර මට හිතෙනවා නිකන් අර හද ගැසිලා යන සීන් එකක් තියෙනවා අපි ගහලා බලමු දැන් මම දැන්ට රංකාසි මලු ටිකක් හොයාගෙන තියෙන්නේ මේ හැම කාමරයකට යන්න ඔයාලට හම්බෙන හැමදේම එකතු කරන්න මං අද මේකේ පළවෙනි මිෂන් එකම ගහලා පෙන්නනවා ඔය දැක්කම හොල්මනේ එන කතාව පේනවා බැලුවා දැක්කම සුපිරි ගේම් එකක් ඉතින් මේක ඒ කියන්නේ මොබයිල් ගේම් එකක් ඒ වුණාට සුපිරිය ග්‍රැෆික්ස් එහෙමත් අවුලක් නෑ සුපිරි අනිත් එක සවුන්ඩ් නම් සුපිරිම සුපිරි ඉතින් ඈ ආයි ගහලා බලන්න ඔයාලා නම අයිස් කියලා තමයි ගේම් එකේ නම අපි දැන් මේ හොල්මන ඇත්තටම මේ සාද්ද කර තමයි එන්නේ කියන්නේ මේ එක සවුන්ඩ් එහෙම වැඩි වෙනවා සවුන්ඩ් ඉෆෙක්ට් වැඩි වෙනවා හොල්මන ළඟට එනකොට එහෙම තමයි ගේම් එක හදලා තියෙන්නේ අපි දැන් ඉක්මනට යන්න ඕනේ මේකේ පේනවනේ මේ කබඩ් එහෙම ඇර තමයි ගල්ලි වල ගන්න ඕනේ නැතද කියලා මේ වගේ පොඩි ලාච්චු වල නම් මං හිතන්නේ මේවා නැතුව ඇති ඒ වුණාට ඔය අනිත් කියන්නේ අනිත් බඩු ඇති මොකක් හරි පසල්ලයක් උදනන්නේ කොළ කෑලි වගේ ඒ ටිකත් කෝකටත් ගන්නවා ඒක නම් ඔය දැක්කම කොහොමද ඉෆෙක්ට් එක නේද මේකෙන් ඔය වෙන හිතේ අනිත් එක ඔයාලට කියන්න ඕන අපි මේ අලුතෙන් YouTube channel එක පටන් ගත්ත මගේ එක ඒක හින්දා ඔයාලා අපිට මේකට සපෝට් එකක් දෙන්න මේ ඔයාලා කැමති ඕනම ගේම් එකක් යන මම ගේම් ප්ලේ වීඩියෝ එකක් අරන් එන්නම් ගහන හැටි පෙන්නන්න ඔයාලට මේ මිෂන් එකෙන් පස්සේ තව මිෂන් තියෙනවා මේ ගේම් එකේ මම මේ මිෂන් උත් ගේන්නම් ඔයාලට ඉක්මනට යාට පාස්ට් වෙච්ච දුර තමයි අපි දැන් මේකෙන් තමයි රන්කාසි මලු 20ක් අරගෙන පයින්න තියෙන්නේ. මේක තමයි එළියට යන දොර. එස්කේප් වෙන්න තියෙන්නේ මේ දොරෙන් තමයි. මේ දැන් අපි දැන් රන්කාසි මලු ටික හොයනවා. මේකේ තුන්වෙනි තට්ටුවකට යනකොට ඔයාලට එක කාමරයක පෝටල් එකක් අයකෝ තියෙයි. ඒකෙන් එන්නේ මේක. ඒ කියන්නේ ආයි පල්ලෙහා තට්ටුවට එන්න ඒක උඩම තට්ටුවේ තියෙන්නේ ඒක ආයි පල්ලෙහා තට්ටුවට අරන් යනවා අපි නිකන් ඒක දොරක් වගේ තමයි මේ පින්තූර එහෙම පොඩ්ඩක් මම නම් මොකක්වත් කරේ නෑ අපි රංකාසි මලු 20 හොයන එක තමයි මෙතන තියෙන ලොකුම ටාස්ක් එක අපි ඒක කම්ප්ලීට් කරලා එළියට යන්න තමයි ඕනේ මේක පොඩ්ඩක් ලොකුයි ගේම් එක ඔයාලට කොහොම එකපාරින් නම් මං හිතන්නේ ගහ ගන්න පුළුවන් ඒ කියලා මට 3 පාරක් විතර ගියා ගේම් එක ගහගන්න මේ ඇස් වගේ තියෙන ලකුණ ඇත්තටම ගන්න ඕනේ ඒක පොඩ්ඩක් වටිනවා සංකාශ වගේ මම පේනවනේ ගොල්මන් දැන් ඔන්න ඔය පල්ලෙහා තට්ටුවේ අපි දැන් ඉන්නේ උඩම තට්ටුවේ ඒකින්ද අපිට බය වෙන්න දෙයක් නැහැ හැබැයි හොල්මන් අපිට ඉක්මනට එන්න පුළුවන් මොකද හොල්මන දන්නවා මේ ගෙදර අපිට වඩා ඒක හින්දා මේ ඔය දැක්කනේ ඔය කොළ කෑලි ගන්න ඒ වටනවා ටිකක්
මොකටද කියලා නම් මාත් දන්නේ නැහැ. ඒ වුණාට මාත් ගත්තොත් මොකක් හරි පසල් එකක් හරි විසඳන්න නැති මං හිතන්නේ ගේම් එක ඉස්සරහ. ඒ කියන්නේ මේකේ නොවෙන්න ඇති. ඒ වුණාට තව එකක ඇතිනේ උන්. ඉක්මනට යන් ඕල්මන් අක්කාවොත් එහෙම ඉවරයි. මේක අනිත් ඔළුව නැති අවතාරයක් වගේ ඉන්නේ. ඒකට නම් බයිදවා. මේ මෙතන නම් රංකාසි මල තුනක්ම තිබ්බා. ඔයාලට මතක ඇති අර මං කලින් ලාච්චුවකින් කියතක් ගත්තා. අර මේ පල්ලෙහා තට්ටුවේ. අන්න ඒ කියතේ මේ ලෑලි ටික කපලා අපිට මේ දොර ඇතුළට යන්න උලා. ඊට පස්සේ මේකේ උඩ මේ මෙතන රංකාසි මුකුත් නෑනේ. මෙන්න මෙතන උඩ තට්ටුවේ තමයි මේ අර මං කියපු පෝටල් එක තියෙන්නේ. මේ තියෙන්නේ මේක. ඔන්නම් මේ බලන්න. ඔයාලට පේනවත් ඇති. මේකෙන් ඔයාලට පුළුවන් පල්ලෙහා තට්ටුවට යන්න. මං ගියේ නෑ මොකද දැන් පල්ලෙහා තට්ටුවේ තමයි හොල්මන් ඉන්නේ. ඒ හින්දා මම දැන් උඩම තට්ටුවට වෙලා මේ උඩ තට්ටුවේ තියෙන රංකාසි මල් ටික ගන්නවා. මෙන්න ආර මොකක් හරි මේ නම් පින්තූර වගේ අර පින්තූර වල තිබ්බ වගේ තමයි මෙතන තියෙන්නේ. ඒනවනේ ඔයාලගේ හොල්මන ළඟට එනකොට රන් කියලා එකක් වැටෙනවා ස්ක්‍රීන් එකේදී. ඒ දැකලා දුවන්න තියෙන ඉතින් අනිත් එක හොල්මන දොරවල් අරන්නේ නැහැ. ඇරලා තියෙන දොරක් ඇතුළට එනවා මිස දොරවල් අරගෙන ඉන්න ඔය ලයිට් එහෙම ඩිම් වෙනවා. දැන් හොල්මන ළඟ ඉන්නේ හින්දා වෙන්නේ. ඔයාලට කැමති ගේම් එකක් තියෙනවා නම් මම ඒක අනිවාර්යෙන් මේක ගෙනල්ලා දෙනවා ඔයාලට. යන් සවුන්ඩ් එහෙම එච්චර ක්ලියර් නැතුව ඇති ගණන් ගන්න එපා. ඉතින් මං එච්චර එඩිට් ගැන නම් ලොකුවට දන්නේ නැහැ. මං දන්න ටිකෙන් කරන්නේ. යන් ඉක්මනට යන් මේ කාමරේ නම නෑ මං ඉඳන් බාත් මේ කබඩ් තියෙනවා රක්ස් මල්ලා. හරි ඉතින් දැන් අපි එළියට ආවා. දැන් හොල්මනේ එයි සමහරට දෙන්න. මම මේ තුන් පාරක්ම අවුට් වෙලා දැන් මේ හතරවෙනි පාර ගහන්න ඔයාලට මම කිව්වත් ඇති කලින්. මටත් එපා වෙලා ඉතින් මාත් පොඩ්ඩක් බය වුණා ඇත්තට මේ ගේම් එක ගහන්න. මම කියන්නේ කලින් හොරර් ගේම් එකක් අහලා තිබ්බා නෝරෙස්ට් කියලා. මම ඒක පළවෙනි මේ වීඩියෝ එක තමයි මම ගේම් වල දාලා තියෙන්නේ. ඔයාලත් ඒකත් බලන්න. ඒකේ නම් පොඩ්ඩක් thumbnail එකේ හොයන්න බැරි වෙයි. මම මේ thumbnail එක නිකන් ගත්තා මේ නෝරෙස්ට් කියලා සිංහල ගේම් ප්ලේ වීඩියෝ කියලා දැම්මේ. ඒකින් thumbnail එක ගණන් ගන්න එපා. ගේම් එක නම් සුපිරියම තියෙනවා. ඒ ගේම් එක අමාරු ඔයාලා ඒකත් ගහලා බලන්න. දැන් ඔය හොල්ම ළඟ ඉනවා ඇති අම්මට දිවි. හරි හොල්ම නේ. යම් පාඩමක් කියලා පොඩි දෙයක් ඉවක් ගන්න. පයිතාවනේ දතන්ට. අතන උඩට යම් බලන්න. ආනේ එතෙන් නේ. ආනේ හරි ගත්තා. දැන් අපි රංකස් 10 මලු 19ක් විතර අරන් තියෙන්නේ නේද? ඔව් 19ක් විතර අරන් තියෙන්නේ. අපි දැන් බලන්න. හෙම්බිරිස්සාවත් එක්ක මේක රෙකෝඩ් කරන්න. හොල්මන් එනවා මං හිතන්නේ. අර නැතයි පඩි පෙළ ළඟින් ගියේ. අපි පල්ලෙහාට ගියා නම් අහු වෙනවා. ඒකින්ද ඔයාලා තන්නේ ඇස් කරගෙන බලන්න කොහෙද ඉන්නේ කියලා. ඔයාලා ඔය පඩි පෙළ නැකනේ අර රන් කියලා වැටෙනා හොල්මන ළඟ ඉන්නකොට ඉන්න දුවපල්ලා දැන්. කාමරයක් ඇතුළට ගිහිල්ලා දොර වහගත්තාම ඉන්නේ. මොකද ඌ දොර අරන් ඉන්නේ. දොර අරන් ඉඳලා තියෙන්නේ බෑ. ඔළුව විතරයි තියෙන්නේ.
ඇරලා තියෙන දොරවල් ඇතුලෙන් විතරයි එන්නේ. අනිත් එක ඔයාලා ඊළඟ ඕනේ මේ හොරර් ගේම් ගැන පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මට තව හොරර් ගේම් ගහන්න ඕනේ. බලන්න මේකවත් තියෙනවා නෑ අපි මේකට කලින් ආවනේ. කලින් ආවා. මේක හොයන්න බෑ හැමතැනම එක. පේනවනේ. තව එක රංගාසි මල්ලේ හොයන්නේ. ඊට පස්සේ අපි යටට යන්න බලන්න පොඩ්ඩක්. මේකෙන් තමයි යන්න තියෙන්නේ. අපි යට යන්න. මේ යට නම් පොඩ්ඩක් බලන්න. මේ මෙතන තමයි හොල්මන වැඩියෙන් ඉන්නේ. ඔය මම දැක්කනේ රන් කියලා වැඩ නැහැ. ඉතින් මේ හරිය තමයි මං කලින් දෙපාරම මැරුණා මෙතන. එකපාරක් උඩදී මැරුණා. ඔය දැක්කනේ හොල්මන දැන් උඩට යනවා. දැන් උඩට යනවාද කියලා බලන්න මම අනිත් දෙක ගත්තා. දැන් අපි පාස් කරන් යන්න ගියාද ඔය දැන්? අපි පාස් කරන් ගියාද කොහෙද? අපි දැන් යන් ආයි පල්ලෙහාට. දැන් අපේ රංගාසි මල්ලක් හොයාගෙන යන්න තියෙන්නේ. මේ මෙතන නම් පොඩ්ඩ එක වගේ මටත් පොඩ්ඩක් පැටලුණා මෙතනින් එළියට යන්න. ඉවනේ යන්න රංගාසි මල්ලක් තිබ්බා අපි ඒක දැක්කේ නෑ මට. ඉතින් රංගාසි මල්ලක් තියනවා. හරි දැන් ආයෙ කෙලින්ම යන්න තියෙන්නේ. අපි කොහාටද හැරුන්නේ නේද අර ගන්න. ඒ රංගාසි මල්ලු 20යි ගන්න පුළුවන් ඊට වඩා ගන්න බෑ කොච්චර රංගාසි යට තිබ්බා. අපිට අද යටට ආව නම් හෙන ගේමක් ගහන්න තිබ්බා. එනවාට වැඩියම හොල්මන හිටියේ යටනේ ඒ ඉඳලා උඩට ඉස්සෙල්ලා ගත්තේ කොහොමද? මේ දොරවල් නම් අරින්න බෑ. දැන් මෙතන නම් පොඩ්ඩක් පැටලුණා මට යන්න පාර හොයාගන්න බැරි වුණා. මම ටිකක් වෙලා මෙතන කැරකුණා. ඊට පස්සේ තමයි ඔන්න පඩි පෙළ හොයාගත්තේ. ඊට පස්සේ අපි උඩට ගියා. ඕම් බාන්නේ දැන් හොල්මන යනවා මම දොර අරිනකොටම. දැක්කනේ. මම වෙලාවට අරගෙන එළියට ගියා. එහෙනම් ඉතින් මෙහෙම තමයි අපේ ගේම් ප්ලේ වීඩියෝ ඉවර වෙන්නේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ ඉක්මනට හම්බ වෙමු. බායි එහෙනම් කට්ටියම.